මම අල්ලස දූෂණය නාස්තිරේර පුරවැසි බලි සභාපති ජාමනී කමන් තුෂාර අද දිනේදී අපි ජනාධිපති කාර්යාලයට ආව සංදේශයක් බාර දෙන්න විශේෂයෙන්ම පසුගිය දවස්වල සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්ති නාලිකාවලයි ප්‍රධාන කාරණුනේ බටලන්ද කමිෂන් වාර්තාව. නමුත් මෙන්න මේ බටලන්ද කමිෂන් වාර්තාව මේ රටේ රට පාලනය කරපු චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ සියලු දෙනා මෙන්න මේ බටලන්ද කොමිෂන් සභාව සහ 88 89 මේ රටේ තරුණයින්ට වෙච්ච අසාධාරණ මැතිවරණ වේදිකාවල කියලා බලයට පැමිණියා. ඒ බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග මෙන්න මේ කොමිෂන් සභාව 1995 දෙසැම්බර් 21 වෙනි දින අධිකාරී බලපත්‍රයේ සඳහන් ආකාරයට මේ කොමිෂන් සභාව දාලා මේ වාර්තාව කොමිෂන් සභාව වාර්තාව ඉදිරිපත් කරත් මේක ඊයේ පෙරේදා සම්මුඛ සාකච්ඡාවකදී පාර්ලිමේන්තුවේ හිටපු විධායක ජනාධිපති රට පාලනය කරපු රනිල් වික්‍රමසිංහ කරා අල් ජසීරා මාධ්‍ය සාකච්ඡාවේදී කොයිද බටලන්ද කොමිෂන් වාර්තාවක් තියෙන්නේ කොයිද කියලා ඇහුවා. කොයිද ටේබල් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ කිව්වා. හැබැයි මාධ්‍ය BBC මාධ්‍යවේදිනිය ඒ වාර්තාව පෙන්නුවා. එතනින් මේ කතා බහට ලක් වුණා. අවුරුදු ගාණක් ගියත් මේ රට පාලනය කරපු පාලකින් බලයට එන්න මේක පාවිච්චි කරත් මේක පාර්ලිමේන්තුගත කරලා නීතිය ක්‍රියාත්මක කරේ නැහැ. ඒ සඳහා 88 89 කියන්නේ මේ NPP ආණ්ඩුව කියන්නේ JVP අවුරුදු ගාණක් මේ රටේ මහ ජනතාවගේ 60000ක් තරුණයින් ජීවිත පූජා කරලා බලයට දැන් බලයට ඇවිල්ලා තිනවා අවුරුදු 50 ගානකට පස්සේ බලයට ආපු ආණ්ඩුවකින් හරි මේ රටේ රුධිරයේ මතින් ජීවිත 60000ක් මේ පොළොවට මිහිදන් වෙච්ච තරුණයින්ගේ බලාපොරොත්තුව මේ රටේ මහ ජනතාවගේ බලාපොරොත්තුව මේ ආණ්ඩුව ඉෂ්ට සිද්ධ කරන්න ඕන. එම නිසා ජනාධිපතිවරයාට අද සංදේශයක්ම අපේ සංවිධානය සහ තව සිවිල් සංවිධාන බාර දුන්නා. වහම මේක පාර්ලිමේන්තුගත කරන්න කියලා. පාර්ලිමේන්තුගත කරලා මෙන්න මේ කමිෂන් සභාවේ කියලා තියෙනවා මේකට රනිල් වික්‍රමසිංහ මැදිහත් වෙන්නේ කොහමද? මේකට සාක්ෂි දීපු සමහර අය මිය ගිහිල්ලා විශේෂයෙන්ම මෙන්න මේකේ පිටු 158ක 159ක පිටු ගානකින් මේ කමිෂන් සභාව සඳහන් වෙන ඒකේ එක ඉහත සඳහන් බලය නොලත් මෙන්න මේ ඡේදවල මං කියන්නම් පෙන්වන්නම්. ඉහත සඳහන් බලය නොලත් රැස්වීම බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවීමේ ස්ථාන වදකාකාර පැවැත්වීම සඳහා බේරිය නොහැකි ලෙසින්ම වෙලී පැටලී තිබේ. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ ඈවරකරුට බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස වෙන්කර මුදාලන ලෙසට දෙන ලද උපදෙස් වලින් අංක B2 B8 B34 A1 යන නිවාසවල නීති විරෝධී රැඳවුම් මධ්‍යස්ථාන පිහිටවීමට පහසුකම් සැලසිණි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නරින් දෙල්ගොඩ මහතා බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ B2 B8 B34 A1 යන නිවාසවල නීති විරෝධී රැඳවුම් මධ්‍යස්ථාන වදකාකාර පැවැත්වීමට අනියමින් වගකිව යුතු වන්නේය. එම නිසා මෙන්න මේ ඊට අමතරව මේකේ තියෙනවා මෙන්න මේ කමිෂන් සභා වාර්තාවේ කරුණු පහක් අපි නිර්දේශ පහක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිර්දේශ පහම මට කියවන්න බෑ. මම එකක් කියන්නම්. ඒකේ නිරීක්ෂණ කොට ඇත ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරාතිම අධිකරණ බලයත් එම අධිකරණය විසින් එම අධිකරණ බලය උචිත ලෙස ක්‍රියාත්මක කිරීම නොතකාම පෙරකී අයිතිවාසිකම් දඬුවම් දීමට සිදුවන බියක් නොමැති වී පිට උල්ලංඝනය කර තිබෙන බව අපට පෙනී යයි. විධායකයේ නියෝජනය කරන යම් පුද්ගලයන් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කරනු ලැබීමට එක් හේතුවක් නම් ඔවුන්ගේ හැසිරීම අප්‍රමාදව ක්‍රියාත්මක වන හා උචිත දඬුවම් වල තරවටු ලක් නොවීමටය. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිටම උල්ලංඝනය කර ඇතැයි හඳුනා ගනු ලබන පුද්ගලයන් ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ ස්වරූපයක් වූ සුදුසු දඬුවමක් එම පුද්ගලයන්ට පැමිණීමට අවශ්‍ය අතිරේක අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණ පැවරීමට අප නිර්දේශ කරමි. එතකොට මෙන්න මේකේ තියෙනවා නිර්දේශයක් ප්‍රජා අයිතිය අහෝසි කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහගේ. එතකොට මේ NPP ආණ්ඩුවට මේක වහම පාර්ලිමේන්තුගත කරලා ඒ වගේම
මෙන්න මේ කාරණාව අධිකරණයට ගිහිල්ලා අපි මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මේ ලිපිය යොමු කරනවා නීතිය ක්‍රියාත්මක කළා වහාම රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාහිතය අවශ්‍ය කරලා දඬුවම් ලබා දෙන්න පුළුවන්. එතකොට කට්ටිය කියනවානේ Facebook රනිල් වික්‍රමසිංහ ආයිත් පාර්ලිමේන්තුවට එන්න හදනවා කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහට ආයිත් පාර්ලිමේන්තුවෙ එන්නත් බෑ ප්‍රජාහිතය අවශ්‍ය කරන්න. ඒක නිසා මේ රටේ දැන් 88 89 මේ රටේ මිනිසුන්ගේ මීපිටෙන් තමයි මේ බලය ලැබුණේ NPP එකට JVP එකට. එම නිසා කරුණාකරලා අනුර කුමාර දිසානායක සහෝදරයාට කියනවා කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කළා මෙන්න මේ රටේ තරුණයින්ට වෙච්ච අසාධාරණයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.